හරි එතකොට මේ ඒගොල්ලෝ එකතු වෙලා ඉන්නේ මේ පේපර් ඩිස්කෂන් එකත් එක්ක කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ඒගොල්ලන්ගේ 12 වසරේ පළවෙනි ටර්ම් ටෙස්ට් එකත් එක්ක තමයි ඒගොල්ලෝ එකතු වෙලා ඉන්නේ MCQ 50ක් තියෙනවා. ඉතින් අපි ඩිස්කස් කරගෙන යමු ඒගොල්ලන්ගේ MCQ 50. හරි මේ පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ මේ ආවේගයේ ඒකවල සමාන ඒකක ඇත්තේ කියන එක. හරි දැන් ආවේගය කියලා කියන්නේ මේකනේ I ඉම්පල්ස් I සමානයි F into T කියන්නේ F ගුණ කිරීම T. හරිද? දැන් මේ T කියන එක සමාන වෙනවා නේද mv ඍණ mu. mv ඍණ mu. හරි එතකොට බලන්න ඕකේ මේ තියෙනවා රේඛීය ගම්‍යතාවය කියලා. හරි ඔව්. දැන් මේ තියෙන රේඛීය ගම්‍යතාවයක්. මේ තියෙන රේඛීය ගම්‍යතාවය. මේ තියෙන රේඛීය ගම්‍යතාවය. ඇත්තටම ft කියලා කියන්නේ ගම්‍යතා වෙනසනේ. හරි එතකොට මෙයාගේ ඒකක කියන්නේ ගම්‍යතාව ඒකක තමයි. අර කියන්න පුළුවන් දැන් මෙයාගේ ඒකක යුනිට්ස් එන්නේ F කියන්නේ නිව්ටන් තත්පරනේ. මෙයාගේ ඒකක එන්නේ කිලෝග්‍රෑම් ms ඍණ එකනේ කියලා. මට මේ මෙහෙම ලියන්න පුළුවන්. මේ නිව්ටන් කියන එක ලියන්න පුළුවන් මට. නිව්ටන් කියලා කියන්නේ අපි දන්නේ F සමාන ma නේ. m කියන්නේ කිලෝග්‍රෑම්. a කියන්නේ ms ඍණ 2. තව මෙතන s එකක් තියෙනවා. හරි එතකොට මේක සුළු වුණාම මට එනවා kg ms ඍණ 1. හරිනේ. මේ ඒගොල්ලන්ගේ ඒකක සමානයි. එහෙනම් උත්තරේ වෙන්නේ උත්තරාංක 2. උත්තරාංක 2. right අපිට කියනවා මේ මෙන්න මෙහෙම ඉක්වේෂන් එකක් තියෙනවා hf සමානයි w ධන භාගයක් mv වර්ග කියලා. අහනවා h වලයි w වලයි මාන මොනවාද කියලා. right දැන් අපි දන්නවා hf කියලා කියන්නේ ශක්තියේ ඒකක කියන්නේ ෆෝටෝන එක ශක්තිය ගන්න පුළුවන් ඉක්වේෂන් එක තමයි hf කියලා කියන්නේ. හරි එතකොට w කියලා කියන්නේ ශක්තියක්. ඊට පස්සේ භාගයක් mv වර්ග කියලා කියන්නේ අපි දන්න සාමාන්‍ය චාලක ශක්ති පදේනේ. ප්‍රශ්නයක් නැහැ. හරි එතකොට මේ පද තුනෙන් කියන වම් පැත්තේ එක පදයකුයි දකුණු පැත්තේ පද දෙකක් තියෙනවා. ඒ පද දෙකින්ම කියවෙන්නේ මේ ශක්තිය ගැන. හරිනේ. එතකොට දැන් මම මෙහෙම ගත්තොත් HF කියන මෙන්න මේ ශක්තියේ මේ දෙක තුනම ශක්තියනේ. මෙයාගේ මාන මොනවාද? එයාගේ මාන කියලා කියන්නේ ශක්තියේ මාන. හරි. එතකොට මම මෙහෙම දෙයක් කරනවා. දැන් mgh විභව ශක්තියනොත් කියන්නේ ජූල් ප්‍රමාණ ශක්තියක් ගැනනේ. mgh ගේ මාන කියලා කියන්නේ ශක්තියේ මානම තමයි. ඒ කියන්නේ m lt ඍණ 2 වතාවක් l m l වර්ගය t ඍණ 2 මේ තියෙන ශක්තියේ මාන. හරි එතකොට ඔක තියෙන ශක්තියේ මාන ml වර්ගය t ඍණ 2 වෙද්දී hf වලින් කියවෙන්නේ ශක්තියේ මානමනේ. ඒ කියන්නේ m l වර්ගය t ඍණ 2. හරිද? දැන් මට මේක මේ මෙහෙම ලියන්න පුළුවන්. h ගේ මාන වතාවක් hf ගේ මාන කියන එක මම ලියන්න පුළුවන්. h ගේ මාන වතාවක් f 1 t ගේ මාන සමානයි ml වර්ගය t ඍණ 2. h ගේ මාන ලියන්න පුළුවන් මට ml වර්ගය t ඍණ 2 වතාවක් t ml වර්ගය t ඍණ 1. හරිද? ඔය තියෙන්නේ h ගේ මාන. අපෙන් අහන්නේ h ගේ මාන w ගේ මානයි. මේකමනේ w ගේ මානත් වෙන්නේ. අයි ශක්තියේ මානනේ අහන්නේ. hf වලුත් කියවන්නේ ශක්තිය. hf වල මාන සමානයි w වල මාන සමානයි ml වර්ගය t ඍණ 2. h ගේ මාන සමානයි ml වර්ගය t ඍණ 1. උත්තරේ පළවෙනි උත්තරේ. හරි තුන්වෙනි MCQ එක අහනවා මයික්‍රොමීටර් ස්කෘප්වාමානය හා සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න කියලා. එතකොට මේකේ මේ මයික්‍රොමීටර් ස්කෘප්වාමානය සම්බන්ධයෙන් පොඩි තියරි චෙක් කිරීමක් කරනවා. අපි ප්‍රකාශ තුනට යමු. ඒ ප්‍රකාශය දිදාල ඉසෙන් කරකැවීමෙන් බස සිර කිරීමේදී එහෙමත් අනවශ්‍ය පීඩනයක් ඇති නොවේ. හරි මේ දැන් අපි වස්තුවක් මයික්‍රොමීටර් ස්කෘප්වාමානය පාවිච්චි කරලා මයින්නේ කොහොමද? අපි මොකද කරන්නේ දැන්
ඉද්ද සහ කිනිහිරය තියෙනවා. ඔය දෙක අතරට වස්තුව තියලා දිදාලෙන් අල්ලලා කරකවනවා. කරකවලා අර වස්තුව පොඩ්ඩක් අර ඉද්ද සහ කිනිහිරය අතරට තද වුණාට පස්සේ දිදාලය අතර අත තියන්නේ නැහැ. ඊට පස්සේ අපිට දිදාල හිස තියෙන්නේ. දිදාල හිසෙන් තමයි තද කරන්නේ. ඒ තද කිරීමත් අපි කරන්නේ මේ ක්‍රික් ක්‍රික් හඬ ඇහෙනකන් දිදාල හිසෙන් අල්ලලා කරකවනවා. ඒ ක්‍රික් හඬ ඇහුනට පස්සේ දිදාල හිසත් ආයෙ කරකවන එක නතර කරනවා. හේතුව මේ දැන් දිදාලෙන් කරකවල දිදාල හිසෙන් කරකවන්න හේතුව මේ වස්තුව තිබ්බට පස්සේ මේ ඕක ඉද්ද සහ කිනිහිරය අතරට මේ ඔක තද වෙලා වස්තුවේ හැඩය වෙනස් වෙන්න පුළුවන්. කියන්නේ මයික්‍රොමික්‍රොස්කෝප් ප්‍රමාණයේ තියෙන මේ ලස්සන මෙකැනිසම් එකක්. දිදාලෙන් කරකවනවා යන්තම් හිර වුණාට පස්සේ දිදාල හිසෙන් කරකවනවා. කරකවන්නේ ක්‍රික් ක්‍රික් කඩ ඇහෙනකම්. හරි. ඔක මේ විශේෂයෙන් ස්ටර්ම් ටෙස්ට් වල චෙක් කරලා තියෙනවා. ඔය මේ ස්ට්‍රක්චර්ඩ් එසේ වල. හරි. ඒ හින්දා මේ ඔළුවේ තියාගන්න මේ සැරේ ඔයගලගේ ටර්ම් ටෙස්ට් එකේ 12 වසරේ පළවෙනි වර ටර්ම් ටෙස්ට් එකේ මේක චෙක් කරන්න පුළුවන්. හරි ඊළඟ එක සිහින් කම්බියක අරැමැනීමට වඩාත්ම සුදු මයික්‍රොමික්‍රොස්කෝප් ප්‍රමාණයයි. ඔව්. සාමාන්‍යයෙන් සිහින් කම්බිවල අරය මයින්ඩ් අපි ගන්නේ මයික්‍රොමික්‍රොස්කෝප් ප්‍රමාණය තමයි. එතකොට මේ ප්‍රකාශ අපිට ලොකුවට තර්ක කරන්න දෙයක් නැහැ. අපි දන්න කාරණාවක් අපි ලැබ් එකේ මේක කරනවා. හරි. ඒ හින්දා බී ප්‍රකාශය සත්‍යයි කියලා තමයි අපි ගන්නෙ. හරි. C කියනවා 0.08 මිලිමීටරක ප්‍රමාණයේ ඝනකම ඇති තුනි A4 කඩදාසියක ඝනකම ස්කෘප්පු ආමානයෙන් කිසිසේත්ම නිර්ණය කළ නොහැක. අහන්නේ කිසිසේත්ම නිර්ණය කළ නොහැක කියන එක. නෑ අපිට කරන්න පුළුවන්. කරන්න එක විදියක් තියෙනවා. මොකක්ද දන්නවද? මං ඉස්සෙල්ලා මෙහෙම කියලා ඉන්නකෝ. මේක පටන් ගන්නකො මෙහෙම. දැන් මේගොල්ලන්ගේ එක A4 කඩදාසිය ඝනකම වෙන්නේ 0.08 මිලිමීටර්නේ. හරිද? එතකොට මයික්‍රොමික්‍රොස්කෝප් ප්‍රමාණය කුඩා මිනුම ලීස් කවුන්ට් එක වෙන්නේ 0.1 මිලිමීටර්. හරිද? දැන් ස්කෘප් ප්‍රමාණයේ ලීස් කවුන්ට් එකටත් වැඩිය මේ A4 කඩදාසියේ ඝනකම අඩුයි. හරිද? ඒ කියන්නේ A4 කඩදාසිය ඉද්දයි කිනිහිරයයි අතරට තියලා මේක මයින්න බෑ. හැබැයි අපිට එක ක්‍රමයක් තියෙනවා. මොකද්ද? අපිට පුළුවන් මේ කඩදාසි A4 කඩදාසි 100ක් විතර එකට තියලා මයින්. දැන් 100ක් විතර එකට තිබ්බහම ඝනකම එන්නේ 100ෙම 0.8 මිලිමීටර. ඒකම ඉන්න පුළුවන්. ඒක ස්කෘප් ආමන් ලීස් කවුන්ට් එකට වඩා වැඩි. ඒකම ඉන්න පුළුවන්. ඒක මැනලා ඒ තියෙන 100ක වැලියු එකනේ 100ක් ඝනකමනේ. එකක බලන්න අර මනපු නැත්තම් A4 කඩදාසි ප්‍රමාණයෙන් බෙදෙනවා ඝනකම. එහෙම්ම ඉන්න පුළුවන්. හරිද? එතකොට ප්‍රශ්නයක් එනවා නිර්වද්‍යද නිර්වතාවයේ අවුලක් තියෙනව නේද? මොකද අපි සාමාන්‍යයෙන් උපකල්පනය කරලා තියෙනවා එහෙම ගණනය කරොත් එහෙම හැම කඩදාසියක එකම ඝනකම තියෙන්න ඕනේ. හැබැයි ප්‍රැක්ටිකලි එහෙම වෙන්නේ නැහැ. එතන ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මේගොල්ලෝ කියන්නේ කිසිසේත්ම ගණනය කරන්න හැකියාවක් කියලා නැහැ. ගණනය කරන්න පුළුවන්. අර මං කියු ක්‍රමයට. එතකොට C ප්‍රකාශය වැරදි. A සහ B සත්‍යයි. උත්තරේ දෙවෙනි උත්තරේ. හරි. පස්වෙනි ගානේ අහන්නේ මේ වෙන්න බැරි පාඨාංකයක් ගන්නවලු වෙන්න බැරි පාඨාංකය තමයි අහන්නේ. හරි. එතකොට අපි දන්නවා උපකරණයේ කුඩා මිනුම ලියන විදිහ. ප්‍රධාන පරිමාණයේ කොටසකගේ අඩු කරන්න ඕනේ වර්නියර් පරිමාණයේ කොටසකගේ. හරිද? එතකොට අපිට කුඩා මිනුම එනවා 1-19 බෙදීම 20. ඉතින් 1/20යි මිලිමීටර් එනවා 0.05 මිලිමීටර කියලා. මේ තමයි කුඩාම මිනුම. හරිද? මේ තමයි කුඩා මිනුම. දැන් අපි පළවෙනි උත්තරේ බලමු. පළවෙනි උත්තරේ මිලිමීටර වලින් තිබ්බොත් ඒක 321 මිලිමීටර කියලා එනවා. 321 මිලිමීටර කියලා එනවා.
දැන් මේක කුඩා මිනු මෙච්චරක් උනෙක්කින් මයින්න පුළුවන්ද? සහ මේක මෙන්න මේ වර්නිය පරිමාණයක් නොතියන එක්කින් මයින්නත් පුළුවන්ද? ඔව්, කිසි ප්‍රශ්නයක් නැහැ. මේ වැලියු එක අපිට අඩි රූලෙන් මයින්නත් පුළුවන්. මීටර් රූලෙන් මයින්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ හින්දා මේක මේ වර්නිය පරිමාණයක් තියෙන එක්කින් මයින්න ඕන කියලා එකක් නැහැ. කියන්නේ එතකොට අපේ පළවෙනි පාඨාංකය මෙන්න මේ උපකරණයෙන් මෙන්න කියලා කියන්නේ කිසිම පදනමක් නැහැ. හරි, ඉන්න එක වැරදි. අපි දෙකම දෙක. මොකද මිලිමීටර කරොත් 30.2 මිලිමීටර. දශම ස්ථාන එකකටනේ තියෙන්නේ. හරි. එතකොට දැන් අපේ උපකරණ දශම ස්ථාන දෙකක් තියෙනවා. 0.5යි. එතකොට මේකත් අපිට මෙන්න මේ කුඩා මිනුම තියෙන උපකරණයෙන් මෙන්න කියලා කියන්න බෑ. තුන්වෙනි එක මිලිමීටර කරොත් එහෙම 32.02 මිලිමීටර. මේක නම් වෙන්න පුළුවන් නේ. කියන්නේ කුඩාම මිනුම 0.05 මිලිමීටර අපේ උපකරණේ. හැබැයි මේගොල්ලෝ මේ 3ට දීලා දෙන උත්තරේ 0.05 දශම ස්ථානයක් තියෙනවා. 0.5ක් වෙනකන් ඩිජිට් දශම ස්ථාන තියලා තියෙනවා. හරි. 3 විය හැකියි. අපි 4ක් බලමු. 4 මිලිමීටර දීලා දෙන 3.2.05 මිලිමීටර. මේක වෙන්න බෑ. හේතුව අපේ උපකරණේ 0.05 මිලිමීටර්ම තියෙන්නේ. මේ එක දශම ස්ථානයක් වැඩි. කවදාවත් මෙන්න මේ උපකරණයෙන් මේක මනින්න බෑ. 4 වැරදි. 5ට යන්න. 5 32.1 මිලිමීටර. ඔව්. දැන් අපි මෙන්න මේ දෙවෙනි උත්තරේ කතා කරානේ. ඒ දෙවෙනි උත්තරේ කතා කරපු හේතුවම තමයි මේකටත් තියෙන්නේ. හරි. දශම ස්ථාන එකයි තියෙන්නේ. හරි. සමහර විට ඕක උපකරණයෙන් මයින්තු වෙන උපකරණයෙන් වෙන්න පුළුවන්. හරිද? අහන්නේ මේ එක්තරා මෙන්න පාට වඩා සුසු පාඨාංකයනේ. වඩා සුසු පාඨාංකය වෙන්නේ තුන්වෙනි උත්තරේ. හරි. ඒක තමයි දශම ස්ථාන ගාන්න සෙට් වෙන්නේ.